අනුරාධපුරයේ රජ කළ අසීල රජුව පරාජයට පත් කර එළාර රජතුමා අනුරාධපුරය ආක්‍රමණය කළා. එදා ඉඳන් වසර 44ක් එළාර රජතුමා අනුරාධපුරය පාලනය කරනවා. කිසිදු සිංහල රජ කෙනෙකුට එළාර රජතුමා පරාජය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් දකුණු රටේ මාගම නම් ප්‍රදේශයේ බිහිවන දුටුගැමුණු කුමාරයා එළාර රජතුමා පරාජයට පත් කරමින් අනුරාධපුරය නිදහස් කරගනු ලබනවා. දුටුගැමුණු කුමාරයාට මෙම සටන කරගෙන යාමට දසමහා යෝධයන්ගෙන් සහාය ලැබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දසමහා යෝධයන්ගෙන් කාය ශක්තිය වැඩිම යෝධයා වුණ නන්දිමිත්‍ර යෝධයා ගැන. එළාර රජතුමාගේ සේනාවේ ප්‍රධාන සෙන්පතියෙක් වුණ මිත්‍ර සෙනෙවියාගේ නංගිගේ පුතා තමයි නන්දිමිත්‍ර කියන්නේ. නන්දිමිත්‍ර කුඩා කල සිටම තමාගේ කාය ශක්තිය පෙන්වන්නට විය. නන්දිමිත්‍ර දෙමාපියන්ගේ වැඩවලට බාධා කරන නිසා ගෙදර තියෙන කුරහන් ගලේ බැඳලා තමයි ඔවුන් කුඹරට යන්නේ. නමුත් ටික වේලාවකින් දෙමාපියන් පුදුමයට ලක්විය. ලදරු වයසේ සිටින නන්දිමිත්‍ර කුරහන් ගලත් ඇදගෙන කුඹරට ඇවිත් තිබීම හේතුවෙන් නන්දිමිත්‍ර ටිකක් ලොකු වෙනකොට උණ පඳුරකට ගැට ගහනවා. ටික වේලාවකින් ඔහු උණ පඳුරත් ගලවගෙන පැමිණෙනවා. නන්දිමිත්‍රගේ මේ කාය ශක්තිය ගැන අහලා ගමේ සියලුම දෙනා පුදුමයට පත්විය. පස්සේ කාලෙක නන්දිමිත්‍ර අනුරාධපුරයට ඇවිත් මිත්‍ර සෙනෙවියාට සේවය කරන්නට විය. එකල දෙමළ වැසියන් ජයසීමා බෝධීන් වහන්සේගේ මළුව අපවිත්‍ර කරනවා දැකපු නන්දිමිත්‍ර රාත්‍රී කාලයේදී ඔවුන් මරා කැලයට විසි කරන්නට විය. දිනෙන් දින පිරිස අඩුවනවා දැනුණු එළාර රජතුමා මේ පිළිබඳව සෙවීමට නියෝග කරනවා. මේ ආරංචිය කන වැටුණු නන්දිමිත්‍ර මාගම්පුරයට පලා යනවා. එහිදී කාවන්තිස්ස රජතුමා මුණ ගැහිලා සියලු විස්තර පවසා සිටිනවා. නන්දිමිත්‍රගේ කාය ශක්තිය බැලීම සඳහා කාවන්තිස්ස රජතුමා කඩොල්ලතාව නන්දිමිත්‍රගේ ඉදිරියට එවනවා. ඒ අවස්ථාවේ නන්දිමිත්‍ර යෝධයා කඩොල්ලතාගේ දළ දෙකින් අල්ලා බිම ඉඳ වූ බව සඳහන් වනවා. ඒ අවස්ථාවේ ඉඳන් කඩොල්ලතා නන්දිමිත්‍ර යෝධයාට වෛර බඳින්නට ගන්නවා. අවස්ථාවක් ලැබුණු සැනින් නන්දිමිත්‍ර යෝධයාට පහර දෙන්න කඩොල්ලතා මොකේ පොල් ගෙඩියක් සඟවාගෙන සිටියා කියලා සඳහන් වනවා. විජිතපුර සටනේදී කඩොල්ලතා බලකොටුවේ දොරටුව බිඳ හෙළූ අවස්ථාවේ එම දොරටුව ඇතාගේ හිස මතට පතිත වනවා දැකපු නන්දිමිත්‍ර යෝධයා ඉදිරියට පැන එම දොර අල්ලාගත් බව සඳහන් වනවා. ඒ අවස්ථාවේ නන්දිමිත්‍රට පහර දෙන්නට සඟවාගෙන සිටිය පොල් ගෙඩිය කඩොල්ලතා බිම දාලා තියෙනවා. යුද්ධයෙන් ජයගෙන රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා නන්දිමිත්‍ර සෙනෙවියාට දැදුරුවේ ප්‍රදේශයෙන් ගම්වරයක් තෑගි කළා තියෙනවා. ඉන්පසුව නන්දිමිත්‍ර යෝධයා දැදුරුවේ ප්‍රදේශයේ වාසය කළ බවත් බුද්ධ ශාසනය වෙනුවෙන් වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් කර වූ බවත් සඳහන් වනවා.